එකමත් එක ලස්සන කැලෑවක හිටියා තමන් ගැන ගොඩක් ආඩම්බර වෙන හාවෙක්. හාවාට කැලේ වේගයෙන්ම දුවන්න පුඩිවන් නිසා එයා අනිත් සතුන්ට නිතරම විහිළු කළා. මම තමයි මේ කැලේ ඉන්න වේගවත්ම සතා. කාටවත්ම බෑ මාව පරද්දවන්න. දවසක් මේ කැලේම හිටපු නුවණක්කාර ඉබ්බා හාවගේ මේ කතාව අහගෙන හිටියා. හාවු ඔයා වේගවත් වෙන්න පුඩුවන්. ඒ තුඩ්ඩගූකම කවදා හරි විනාශයට මුලයි. මම ඔයත් එක්ක තරගෙට දුවන්නම්. හාවාට ඉබ්බාගේ කතාවට හයියෙන් hina ගියා. ඔයා මාත් එක්ක දුවන්න. ඔයා පටන් ගන්න කලින් මම තරඟ ඉවර කරනවා. පහුවදා උදේ කැලේ සත්තු ඔක්කොම එකතු වුණා මේ පුදුම තරඟේ බලන්න. තරඟේ විනිශ්චයකාරයා වුණේ බකමූණා. බකමූණා තරඟය පටන් ගත්තා. 1 2 3යි තරඟය පටන් ගන්න. තප්පර කිහිපයක් ඇතුළත හාව ගොඩක් දුර ගියා. මේක නම් හරිම ලේසි. අර ගොළු බෙල්ලා තාම පටන් ගත්ත තැනම ඇති. ඒ වේලාවේ ඉබ්බා කිසිම කලබලයක් නැතුව හිමින් ඉස්සරහට ආවා. හාව දුවනකොට දැක්කා පාර අයින තියෙන ලොකු කැරට්. මට තව ඕන තරම් වෙලා තියෙනවා. මේ කැරට් ටික කාලා පොඩි නින්දක් දාන්නම්. බඩ පිරීලා හිටපු හාවාට ඒ ගස්සෙවනේ හොඳටම නින්ද ගියා. ඒත් අපේ ඉබ්බා මොහතකටවත් නතර නොවි අවුවේ පිච්චි ඉස්සරහටම ආවා. කවුරු කොහොම ගියත් මම මගේ ගමන අතාරින්නේ නැහැ. උත්සාහය තමයි වැදගත්. අව්වේ පිච්චි එක දිගටම ඇවිදගෙන ආපු ඉබ්බා අන්තිමේදී හාව නිදාගෙන හිටපු ලොක්කු ගහ ගාවට ආවා. හාවාට හොදටම නින්ද ගිහින් මම සද්ද නොකර ඉස්සරහට යන්න ඕනේ. හාවා කෑදරකමින් කාලා නිදාගත්ත නිසා එයාට ඉබ්බ යන සද්දවත් ඇහුනේ නෑ. හවස ඉර බහින්න කිට්ටුවේදී තමයි හාව එක පාරටම ගැස්සිලා ඇහැරුනේ. අයියෝ මට කොච්චර වෙලා නින්ද ගියාද? අර ගොළු බෙල්ලා කොහෙද? මම කොහොම හරි දිනන්න ඕනේ. මට ඌට පරදින්න බෑ. හාවා වටපිට බැලුවත් ඉබ්බාව කොහේවත් පේන්න හිටියේ නෑ. හාවට තමන්ගේ මෝඩකම තේරුණා. හාවා තමන්ගේ මුළු වෙහෙසම දාලා හුලගක් වගේ වේගෙන් ඉස්සරහට දිව්වා. හාවා වේගයෙන් දිව්වත් එයා හිටියේ ගොඩක් පරක්කු වෙලා. ඒ වෙද්දීත් ඉබ්බා තරගේ ඉවර කරන තැනට අඩි කිහිපයක් කිට්ටුවට අදින්නයි හිටියේ. මෙන්න ඉබ්බා දිනන්නයි යන්නේ. කවුරුත් හිතපු නැති පුදුමයක්. කැලේ හිටපු අනිත් සත්තු ඔක්කොම සතුටින් කෑ ගහලා ඉබ්බාට ධෛර්ය දුන්නා. ඈතින් දූවිලි ගොඩක් අවුස්සගෙන හාවා පිස්සුවෙන් වගේ දුවගෙන එනවා ඉබ්බ දැක්කා. අන්තිමේදී කැලේ වේගවත්ම සතාව පරදවලා අපේ නුවණක්කාර ඉබ්බා තරඟයේ ජයගත්තා. දැක්ක නේද යාළුවා? උඩගුකමට වඩා නොනවතී කරන උත්සාහය තමයි හැමදාම දිනන්නේ. එදා ඉඳන් හාව තමන්ගේ වේගය ගැන ආඩම්බර වෙන එක සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. මේ කතාවෙන් කියවෙන්නේ අපි කොච්චර දක්ෂ වුණත් ආඩම්බර වෙනවා නම් සාමාන්‍ය උත්සාහවන්තයෙක්ට වුණත් අපිව පරද්දන්න පුළුවන් කියන එකයි.